හෙල්ලෝ බොයිස් මොකද වෙන්නේ මං හිතනවා කට්ටියම හොදින් ඇති කියලා අද අපි කරන්න යන්නේ ලැම්බෝගිනි එකක් අරගෙන අපි පදිමු ලැම්බෝගිනි එකක් අරගෙන ස්ටොක් විදිහටත් පැදලා ඒක අප්ග්‍රේඩ් කරලා ටියුන් කරලා හදලා කරන්න පුළුවන් හැමදේම කරලා පැදලා බලමු Okay. වීඩියෝ එකට යන්න කලින් කියනවා ලයික් එකක් දාන්න ෂෙයා පාරක් දාන්න ඒ වගේම මට කියන්න සතුටු ආරංචියක් තියෙනවා මට සතුටු ආරංචියක් වීඩියෝ එක කලින් වීඩියෝ දාලා පැය 19ක් වගේ එහෙම ගාණක් යද්දී 19ක් හරි 18ක් වගේ යද්දී සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගැහුවා අපි පට්ට මාදරේ කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරලා උදව් කරපු හැමෝටම පට්ට මාදරේ මං හිතනවා ඉස්සරහටත් ඔයාලා මාත් එක්ක වීඩියෝ කරත් ඉදී කියලා මගේ වීඩියෝත් එක්ක තාම වීඩියෝ දෙකයි තුනයි දැම්මේ මට එන හැපි මොනවද මගේ ගෝල් එකක් වගේ හින්දා what the fuck මගේ ගෝල් එකක් වගේ හින්දා ඒක එච්චර කියන තින්නේ නා වීඩියෝ එකත් සෙට් වෙලා ඉන්න ලයික් එකක් දාන්න ෂෙයා පාරක් දාන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට Let's go. okay boys අපි දැන් අද කරන්න ඕන පළවෙනියටම අපි Lamborghini එක මට තාම අදහසක් නැහැ ගන්න ඕන Lamborghini මොකක්ද කියලා අපි ගිහින් බලමු Lamborghini list එකේ හොඳ Lamborghini එකක් කරන් පදිමු මගේ අද සල්ලිත් නැහැ තියෙන ගානට හොඳ එකක් කරන් පදිමු Okay. අපි බලමු මේක ටෙස්ට් කරලා බලමු පැදලා කරලා කරන්න උල හැමදේම කරලා බලමු වෙනදා වගේම කුඩු කරලාත් බලමු අපි බලමු Ferrari වැඩක් නැහැ මං කැමති නෑ අපි Lamborghini එකක් දෙන්න බලන්න Lamborghini ඉතින්නේ මේක මල්ලක තියෙනවා US අපි ළඟ තියෙනවා 2018 Lamborghini එක එක කියන්නේ ලක්ෂ 2.70යි මේක කියනවා 4.80ක් මේක ගන්න සල්ලි නෑ මේක කොහොමද ඒකත් සල්ලි නෑ මේක අවුලන්නේ නැහැ මගේ හිත තියෙන්නේ මේකට මොකද්ද මේක නම 2016 එකක් හැබැයි 2016 Lamborghini එකක් තමයි ඒක අපි 2018 Lamborghini එකකුත් තියෙනවා 2018 එක ගමනේ මේ හැඩ්ලින් 8 ඔව් මේක හොඳ හැඩ්ලින් දින එකේ 8.2ක් මේකේ තියෙන 7.9 හැබැයි මේක ස්පීඩ් එක වැඩි අරකට වඩා ස්පීඩ් එක නම් හදන්න පුළුවන් What? හැඩලින් නෙමෙයි හැඩ්ලින් ස්පීඩ් එක නෙමෙයි හැඩ්ලින් හදාගත්තා නම් මේ හදන්න තමයි ඕන මට හැඩ්ලින් නැතුව වාහනේ වදින්න බෑ So that was a fucking lie. okay අපි මේකේ කැමති පාටක් ගමු මම සාමාන්‍ය වාහන වල කැමතිම පාට තමයි කළු අපි ඒකින්ද කළු පාට බයි කරමු එහෙනම් අපි බයි කරා අපි දැන් ඒක බයි කරලා බලමු කොහොමද කියලා කාර් එක මම ඔයාලට පෙන්නන්නම් කාර් එක එන්ජින් එක බලන්න කොහොමද එහෙමනේ මේ එන්ජින් එක මෙතන නෙමෙයි තියෙන්නේ මේ වගේ එන්ජින් එකනේ පිටිපස්සේනේ මෙන්න දිනවා එන්ජින් එක බොයිස් මෙන්න දිනවා එන්ජින් එක මම වැඩි දන්නේ නැහැ එන්ජින් එක මොනවද මැෂින් එක මම දන්නේ නැහැ සවුන්ඩ් එක කොහොමද අවුලක් නැහැ නේ Lamborghini එකකුත් ගත්තා අන්නෝමයි තියෙනවානේ අපි ඇතුළට නැගලා බලමු මෙන්න මෙහෙම ඩ්‍රයිවිං සීට් එකට ආවට පස්සේ තියෙන්නේ ස්ට්‍රින්ග් ලීල් එක තියෙනවා මෙතනින් වෙන්න ඕනේ ස්ටාර්ට් කරන්නේ ස්ටාර්ට් කරලා බලමු මොන වගේ සවුන්ඩ් එකක්ද අපි මේ Lamborghini එකේ තියෙන්නේ කියලා අවුලක් නැහැ අපි පොඩ්ඩක් රේස් කරලා අවුලක් නැහැ අපි යන් පදින්න අපි පොඩි රයිඩ් එකක් දාලා බලමු වාහනේ කොහොම රයිඩ් එක දාන්න මෙතනින් නේද yes okay boys එහෙනම් මෙන්න දිනා අපේ Lamborghini එක පාරක් නේද පාරක් සුප්‍රා එකක් යනවා MK4 එකක්
අපි ඒකත් පදිමු ඉස්සරහට. අය පොඩ්ඩක් පැදලා බලමු අපේ brand new Lamborghini එක. 2018 එකක්ද ඒ වගේනේ 2019ද මතක නෑ. පොඩ්ඩක් පැදලා බලමු. අවුලක් නෑ මරු වාහනේ. එන්න දිනවා බොයිස් වහනේ සුපිරියක් තමයි ඉතින් පිරියක් තමා කියන්නේ මචං මගේ පොඩි කාලේ ආසම වාහනේ තමයි Lamborghini කියන්නේ මල්ලක තිබ්බ Lamborghini සෙල්ලම් බඩු හොයන්නට මං ඉස්සර Lamborghini කියන්නේ අපි මේක ටොප් ස්පීඩ් එක චෙක් කරලා බලමු අපි දාමු ලොකේෂන් එක කොහෙන්ද වලට පලෙන් යන වාහනේ ක්ලෝස් අප් ෂොට් එකක් පෙන්නන්න ඕන හොදා වාහනේ තියෙන්නේ ඉන්න වලට මං වලට ෆොටෝ මුඩ්ඩේ දාලා පෙන්නන්න වාහනේ කොයි වගේද කියලා මේක ඉන්නේ අයින් කරනවා එන්න මෙහෙම තමයි වාහනේ තියෙන්නේ අවුලක් නැහැ මරු වාහනේ එන්න මෙහෙම තමයි වාහනේ තියෙන්නේ අපිට එන්න එහෙම තමයි Lamborghini එක තියෙනවා එන්න ඉන්නවා මම එන්න එහෙම තමයි වාහනේ තියෙන්නේ අපි එනම් මේක හයිවේ එකට දාලා බලමු මේක ටොප් ස්පීඩ් එක කොයි වගේද කියලා. මචං මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා මගේ මයික් එක මං අලුත් කරනවා හෙට අනිද්දාම. එතකොට මං ඔඩියෝ ක්වොලිටි එකෙන් පොඩ්ඩක් ඉස්සරහට යයි. මං වීඩියෝ ක්වොලිටි එකත් ඒ වගේම හදනවා තව ටික කාලයක් යද්දි. මං සමාවිල්ලනවා ඔඩියෝ ක්වොලිටි එක පිළිබඳව. ඔඩියෝ ක්වොලිටි එක පිළිබඳව. මොන හොයනවා කියලා මංවත් දන්නේ නැහැ. Okay, අපි එනම් මේ ටොප් ස්පීඩ් එක චෙක් කරලා බලමු. එහෙනම් අපි පැදලා බලමු. මේ years කීයක් තියෙද? 8ක් යදිනේ. අපි යනවා 190 ගානේ. අප්පා 7යි දෙන්නේ ජී. අපි ටොප් ස්පීඩ් එක යන්න පුළුවන් 105ට 104ට නේ 205ට 204ට වගේ අපිට යන්න පුළුවන් ටොප් ස්පීඩ් එක. අපි මේක එහෙනම් පොඩි ටියුන් අප් එකක් ගහලා වාහනේ පොඩ්ඩක් හදාගෙන යමු. ඕකේ බොයිස් එහෙනම් අපි හදාගත්තා අපේ වාහනේ. වෙන්න තියෙනවා Lamborghini එක අපේ. අරම පෙන්නන්න. එන්න තියෙනවා අපේ Lamborghini එක. ලෝවිල් කරා ක්‍රීම් සෙට් එකක් දැම්මා බොඩි කිට් එකක් ගැහුවා ඕකේ අපි පළවෙනිව টොප් ස්පීඩ් බලලා අපි දැන් අර ගියා වගේ වාහනයකින් රේස් එකක් කිව්වා එහෙනම්
අපි පැදලා බලමු. ඉස්සලා තිබ්බේ 204ක් හරි 205ක් හරි වගේ. දැන් කීයක් වෙයිද දන්නේ නැහැ පොඩ පැදලා. දැන් ඒ ටිකක් නැද්ද මන්ද මචං? What the hell? ඔක 208ක් යනනේ. හරි හරි. තා චියර් එකක් තියෙනවා. අඩු වෙනවා බොස්. මං හිතන්නේ කලින් දිව්වා වාහනේ මීට වඩා හොඳට. දැන් මේ පාරයි නේද කියලා අපි එන එකකින් ගේම ඉල්ලමු. ඕ මේ රේඩියෝ ඕෆ් කරා. මේකත් පාර දින්න නම් බෑ. වාසි කොන්ද ගිල්ලෙන්න වීඩියෝ ලයික් එකක් දාලා සබ් එකක් දාලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේ මම මීට වඩා තේරුමක් ඇති වීඩියෝ එකක් ගේනවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. පාස් එකක්